බෑග් එක ගත්තා අවුරුද්දවල තුන් ටික ගත්තා අද නම් මොනවා හරි කරන්න ඕනේ මචං හරියන්නේ අවුස්සරයි මේක මේ හරියන සෙල්ලම අයියෝ හැම තැනම මොකද බම් මේ නෑ බම් මේ ගෑණිගේ බඩුව ගෑක් ගන්නලා පරක් වෙලා බම් තියෙන්නේ හොදටම මේ තව ටිකක් එහෙම් පිටින්ම තියෙනවා ගොඩවම්බට වෙලා තියෙන්නේ ඉස්සර රෝමද බම් හිටියේ මේ දැන් ගෑණිගේ රිදි නම් අදිනවනේ උඹ මොකද්ද බා තමයි බම් කසාද බැන්දම් බඩුවල මේ පොඩේ දැන් කෑ ගන්න බම් මේ ගෑණි කොල්ලට හෙලෝ බබා හෙලෝ මේ දැන් කීයටද ගෙදරින් ගියේ මගේ අකවුස් යනතු දැම්ම ගෙදර එනවා මේ මොකද්ද සද්ද කවුද උතන ඉන්නේ නෑ නෑ උන්ගේ මේ මාව උතන ගෙන්න ගන්න කියන්න එපා මේ දැම්ම එනවා ගෙදරට මං කිය බඩු ටිකක් අරගෙන මේ ඕවගෙන් වැඩක් නැහැ ඔබට හෙට වැඩේ මතකයිනේ හෙට අනිවාර්යෙන් වරෙන් පොළු තියන්න ලෑස්ති වෙන්න එපා හෙට කොහේ යන්නද අනේ මේ මගේ අකවුස් ගන්න පා ගෙදරට වෙලා ඉන්නවා මේ මට එන්නේ ගන්න නෑ බල බලයන් ඒ මොනවාද මම මාස ගාන ප්ලෑන් කරලා ඉවරලා දැන් මේ පොළු තියන්න හදන්නේ ගෑණි උඩ කේස් බම් මේ දැන් බයි නම මේ ගෑනු හින්දානම් නිකන් මෙතන සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා ඔව් බම් මේ දැනුත් කොල්ලයක් ගන්නවා මේ බල ඇදලා වරෙන්කෝ මම ගිහින් එන්නම් පොඩ්ඩක් කේස් බම් මං යනවා මේ වරෙන්කෝ ගෑනු කියන්නේ සෙලවෙන මනස ඉරුම් ගනින් අනික බං ගෑනිට දෙක තුනක් කැනපන් ඇනල ඉවරලා දාපන් ඇඳ උඩට එතකොට ඔක්කොම හරියනවා ඔයා ගහන්න ගැව්වොත් හරියයිද බා අපේ සීයා තාත්ති ඉස්සර හදාගත්තේ ඔහොම ගහන්න ඕනේ තමස මොනවද යොතන කරන්නේ උදේ පාන්දර 6ට ගෙදරින් බැස්ස මිනිහා තාම ගෙදර ඇවිල්ලා මං ඒ කෝල් එකක් ගත්තාම කෝල් එක ආන්ස් කරාම කිව්වා ගෙවල් ගානින්වත් කියන්නේ නැහැ බබල වෙන්න එපා ඔයා කිව්ව විදියට කරන්න ගහන්න දැන් මගේ කේන්දේ උසනද යන්න මෙතනින් මං ගෙදර යන්නේ නෑ තමස දැන් මං කේන්දේ අහන්නේ නැද්ද මම අහන්නේ මගේ යාළුවෝ කියන්නේ තමසට කන්න දෙන්නේ නැහැ බොන්න දෙන්නේ නැහැ මට කිසි දෙයක් කරන්න තමස මගේ ජීවිතේ විනාශ කරනවා මට ඒ දේ තේරුම් ගන්න ඕනේ මගේ යාළුවෝ මම දැන් යාළුවොත් එක්ක ඉන්නවා තමස ඕන මොකද කියන්නේ අනේ මේ මගුලක් කියවන්නද එනවද මේ ගෙදර යන්න අරු ගැහුවනේ බං ඇත්තටම ගෙව්ව නේද මම එන්නේ තමස දෙයක් යන්න මම මගේ යාළුවෝ කියන දේවල් යාළුවොත් එක්ක ඉන්නවා එහෙමද දැන් තමසගේ යාළුවෝ ටික කොහෙද දන්නේ නැහැ නේද මං හිතන්නේ කඩේට ගිහිල්ලා තමසට මම අපි ඉන්නේ දුර ලෝකෙ මෙහෙ ආවේ මැරිලා ඉන්න යන බලතිකම් ආපු පාර හැරිලා Se acabó.